ආයුබෝවන් හැමෝටම. අද අපි මේ කතා කරන්න යන්නේ අපේ මුළු දවසම නැත්තම් ඇත්තටම කිව්වොත් අපේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න පුළුවන් හරිම වැදගත් මාතෘකාවක් ගැනයි. උදේ පාන්දර අවදි වුණාට පස්සේ අපි ගත කරන ඒ පළමු පැය කීපේ තියෙනවනේ. අන්න ඒ වෙලාව තමයි අපේ සාර්ථකත්වයේ අඩිතාලම හැදෙන වෙලාව. හැබැයි අවසනාවකට වගේ අපි නොදැනුවත්වම කරන සමහර පුරුදු නිසා ඒ මුළු දවසම අසාර්ථක වෙලා යන්න පුළුවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් බලන්න යන්නේ අනිවාර්යෙන්ම අපි මගහැරිය යුතුම අන්න ඒ වගේ පුරුදු 7ක් සහ ඒවා වෙනස් කරගත්තාම අපේ ජීවිතයට ලැබෙන පුදුමාකාර යහපත ගැනයි. පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි මේ උදෑසන එලාම් එක අපිට මේ තරම් ලොකු වදයක් වෙලා තියෙන්නේ? අද කාලේ තියෙන මේ කාර්යබහුලත්වයත් එක්ක උදේට නැගිටිනවා කියන එක ගොඩක් දෙනෙකුට ගෙනෙන්නේ සතුටකට වඩා පුදුම කම්මැලිකමක් එහෙම නැත්නම් පීඩනයක් නේද? මේ ඒකාකාරී බව නිසාම උදෑසනක් කියන සුන්දර ආරම්භය අපිට කොහේ හරි මගහැරලා ගිහින්. ඉතින් අද අපි තේරුම් ගන්න යන්නේ මේ தත්ත්වය කොහොමද හරියටම වෙනස් කරගන්නේ කියන එකයි. හරි. අපි බලමු අද මොනවා ගැනද කතා කරන්න කියලා. අපි මේ සැඟවුණු උදෑසන බාධක ප්‍රධාන කොටස් 5කට වෙන් කරලා තියෙනවා. මුලින්ම උදෑසන ආරම්භයේ වැදගත්කම, ඊළඟට තාක්ෂණයෙන් සිදුවන හානිය, අහිතකර ආහාර පුරුදු, මනස සහ වටපිටාව අවුල් කරන දේවල් සහ අවසාන වශයෙන් නිවැරදි පුරුදු තුලින් ජීවිතයේ දියුණුව ළඟා කරගන්නා ආකාරය ගැන අපි පියවරින් පියවර සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු පළවෙනි කොටස. උදෑසන ආරම්භය වැදගත්කම, එහෙමත් නැත්නම් නැවුම් ආරම්භයක් කියන්නේ මොකක්ද කියලා. උදෑසනක් කියන්න හරියට අලුත්ම අලුත් හිස් කැන්වස් එකක් වගේ. අලුතින් යමක් පටන් ගන්න තියෙන හොඳම අවස්ථාව. හැබැයි අපි ගොඩක් දෙනෙක් කරන්නේ ඊයේ දවසේ තිබුණු මහන්සියයි පුරුදු වෙලා තියෙන වැරදි දෛනික රටාවන් නිසායි මේ වටිනා අවස්ථාව නිකම්ම මගහැර ගන්න එක. මේක ඇත්තටම හරිම ප්‍රබල කාරණාවක්. උදේ අවදි වෙච්ච ගමන් නැරනේ කම්මැලිකම අයින් කරලා එතනට නිවැරදි පුරුදු එකතු කර ගන්න එක අපේ දිගුකාලීන සාර්ථකත්වයට සහ වෘත්තීය දියුණුවට කෙලින්ම බලපානවා. කෙටියෙන්ම කිව්වොත් අපි උදේ කාලයේ ගත කරන විදිහ අනුව තමයි අපි මුළු ජීවිතේම ගමනාන්තය තීරණය වෙන්නේ. දැන් අපි යමු දෙවෙනි කොටසට. තාක්ෂණයෙන් සිදුවන හානිය නැත්නම් ඩිජිටල් තිරේ බලපෑම. අපේ උදෑසන කාලය වැඩියෙන්ම විනාශ කරන පළමු පුරුදු කාණ්ඩය තමයි මේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකයි අනිත් ඩිජිටල් තිරයි. අපි හිතන්නේ නැති වුණාට මේ පුරුදු අපේ දවස කොච්චර විනාශ කරනවද කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. හිතන්නකෝ ඇලාම් එක ස්නූස් කරලා තව විනාඩි 5ක් නිදා ගන්නවා කියන්නේ අපි මුළු දවසම පරක්කු කරනවා කියන එක. ඒ විතරක් නෙවෙයි, නැගිටිට ගමන් Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය වලට ගියාම අනුන්ගේ බොරු ලෝකයක අපේ ඇට ජීවිතය සසඳන්න ගිහින් නොදැනුවත්වම මනස ආතතියට ලක් වෙනවා. ඒ වගේම උදේ පාන්දරම ටීවී එකේ ප්‍රවෘත්ති බලන එකෙන් වෙන්නේ දවස පටන් ගන්නෙම ලොකු මානසික පීඩනයකින්. මේක නිකම්ම කතාවක් නෙවෙයි, විද්‍යාත්මකව තහවුරු වුණු දෙයක්. උදේ පාන්දරම ඍණාත්මක දේවල් නැත්තම් නරක ප්‍රවෘත්ති දැක්කාම අපේ ශරීරයේ ආතතිය පාලනය කරන කෝටිසෝල් හෝමෝන මට්ටම එකපාරටම ඉහළ යනවා. ඉතින් රෑ පුරාම නිදාගෙන අර බොහොම සංසුන්ව තිබුණු අපේ මනස විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත්වෙන්න මේක ප්‍රධානම හේතුවක් වෙනවා. තුන්වෙනි කොටස. සෞඛ්‍යයට අහිතකර උදෑසන ආහාර. එහෙමත් නැත්තම් කම්මැලිකම පෝෂණය කිරීම. රෑ පුරාම තියෙන දිගු නිින්දකින් පස්සේ අපේ ඇඟට විශේෂිත පෝෂණයක් ඕනි කරනවා. හැබැයි අවාසනාවකට අපි ගොඩක් දෙනෙක් මේක කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදියට. මේක ටිකක් පුදුම හිතන කතාවක්. අපි හිතාගෙන ඉන්නේ උදේ නැගිට ගමන් උණු උණුවේ කෝපි එකක් බිව්වම මාර ප්‍රබෝධයක් එනවා කියලා නේද? හැබැයි පැය 7-8ක් නිදාගත්තට පස්සේ අපේ ශරීරයේ තියෙන්නේ විජලනීය වෙලා. ඉතින් හිස් බඩට කොපි බිව්වම වෙන්නේ ඒ විජලනීය තවත් වැඩි වෙන එක. ඒ වෙනුවට මුලින්ම වතුරු වීදුරුවක් හරි දෙකක් හරි බිව්වොත් අපේ ඇඟේ අඩපණ වෙලා තියෙන ඉන්ද්‍රියන් හොඳින් සක්‍රිය වෙනවා. ඒ වගේම පාන් වගේ පිෂ්ඨ පිරුණු කෑම වෙනුවට බිත්තර, ඕට්ස් නැත්නම් ග්‍රීන් ටී වගේ ප්‍රෝටීන් අඩංගු දේවල් ගත්තාම දවස පුරාම බහින්නේ නැති එක සීරුවට පවතින ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්. හතරවෙනි කොටස තමයි මනස සහ පරිසරය අවුල් වීම, එමත් නැත්නම් අපි නොහිතන බාධාවල්. ඔන්න මේ කාරණාව නම් ගොඩක් දෙනෙක්ව පුදුමයට පත් කරන එකක් නිසකයි. අපි පුඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ උදේ නැගිට ගමන් ඇඳපිළිවෙලට හදන්න කියලානේ. හැබැයි බ්‍රිතාන්‍යයේ කිංස්ටන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා අපි නැගිට ගමන්ම ඇඳ හැදුවොත් රාත්‍රියේ අපේ ශරීරයෙන් නිකුත් වෙච්ච උණුසුම සහ තෙතමනය ඒ ඇඳ ඇතිරිලියස්සේ හිර වෙනවා කියලා. ඒ නිසා දූවිලි මයිටාවන් එමත් නැත්නම් ඩස් මයිට්ස්ලා මිලියන 1.5ක් විතර ඒ ඇතුලේ වේගයෙන් බෝ වෙන්න පුළුවන්ලු. හැබැයි ඇඳ නොහදා අවුල් වෙච්ච විදිහටම ටික වෙලාවක් තිබ්බොත් හොඳට වාතාශ්‍රය වැඩිලා ඒ තෙතමනය නැති වෙලා යනවා. ඉතින් මේක ආසාත්මිකතා නැත්නම් ඇලර්ජික් තත්වයන් වළක්වා ගන්න තියෙන නියම ක්‍රමයක්.
ඊළඟට අපි බලමු මේ දේවල් අපේ මානසිකත්වයට බලපාන්නේ කොහොමද කියලා. හොඳ නිින්දකින් පස්සේ උදේට මනස තියෙන්නේ හරිම සැහැල්ලුවෙන්. හැබැයි අපි මොකද කරන්නේ? දවසේ කරන්න තියෙන වැඩ ඔක්කොම එකවර ප්ලෑන් කරන්න ගිහින් ඒ සැහැල්ලුව අපිම නැති කරගන්නවා. මේකට කියනවා decision fatigue. නැස්ලන් තීරණ ගැනීමේ වෙහෙස කියලා. මේක අඩු කරගන්න නම් ඊයේ ඉතුරු වෙච්ච වැඩ අද උදේම ඔලුවට දාගන්න එපා. ඒ වෙනුවට දවසකට සම්පූර්ණ කරන්න පුරුණ නිශ්චිත ඉලක්ක එකක් හෝ දෙකක් පමණක් උදෑසන තෝරා ගැනීම අතිශයම වැදගත්. අපි දැන් ඇවිත් ඉන්නේ පස්වන සහ අවසාන කොටසට. නිවැරදි පුරුදු සහ ජීවිතයේ දියුණුව. පරිවර්තනය. දැන් ඔය කතා කරපු ඍණාත්මක දේවල් අතහැරලා දැම්මාම ස්වාභාවිකවම අපේ ජීවිතේට ධනාත්මක පරිවර්තනයක් එන්නේ කොහොමද? අපි මෙතෙක් වෙලා කතා කරපු දේවල් වල සාරාංශයක් විදියට ගත්තොත් මේ ප්‍රායෝගික වෙනස්කම් අපිට හරිම ලේසියෙන් ජීවිතයට එකතු කරගන්න පුරුවන්. උදේ නැගිට ගමන් වතුර බොන්න, ප්‍රෝටීන් තියෙන කෑමක් කන්න, ඇඳ ටිකක් වෙලා ඇඳෙන ගම සිසිල් වෙන්න තියන්න, දවසටම ඉලක්ක 1ක් හෝ 2ක් විතරක් තියාගන්න. විශේෂයෙන්ම උදේට ටීවී එක ඉස්සරහින් ඉඳගෙන ඉන්නව වෙනුවට ටිකක් එළියට බහැලා ඇවිදින්න, බයිසිකලයක් පදින්න නැත්නම් දුවන්න පුළුවන් නම් ඇඟට වගේම මනසටත් ඒකෙන් ලැබෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. මේ හැම දෙයකම තියෙන තීරණාත්මකම කතාව තමයි මේක. අපි මේ වෙනස්කම් ටික අපේ ජීවිතයට එකතු කරගත්තොත් දවසේ ආතතිය ඇත්තරම ගොඩක් අඩු වෙනවා. නිවැරදි තීරණ ගන්න පුළුවන් මානසික නිදහසක් අපිට ලැබෙනවා. ඉතින් එහෙම වුණාම වෘත්තීය ජීවිතයේ උසස් වීම, ව්‍යාපාරික දියුණුව වගේ දේවල් නිකම්ම નિરાයාසයෙන්ම අපේ ජීවිතවලක ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මැජික් එකක් වගේ වැඩ කරනවා. ඉතින් මේ දේවල් අහනකොට අපිට තේරෙනවා නේද අපි කොයිතරම්නම් පොඩි වැරදි පුරුදු නිසා අපි මේ වටිනා උදෑසන කාලය නිකම්ම විනාශ කරගලා තියනවාද කියලා. එහෙනම් අද තමයි පැහැදිලි කිරීම අපි අවසන් කරනවා. අවසන් කරන්න කලින් එක ප්‍රශ්නයක් අහන්නම්. මේ අපි කතා කරපු පුරුදු 7න් හෙට උදේ නැගිටිනකොට ඔයා මුලින්ම වෙනස් කරන්න තීරණය කරන්නේ මොන පුරුද්දද? මතක තියාගන්න ඒ පොඩි වෙනස ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන පළමු පියවර වෙන්න පුළුවන්. සුබ දවසක්.